අයුබෝවන් සුබ දවසක්. අද මම ඕගොල්ලන්ට අරගෙන එන රීඩින් එක එයා ඔයාගේ විතරමද කියන එක සම්බන්ධව. ඇත්තටම ඔයාට යම්කිසි සැකයක් තියෙනවා නම් මේ ඔයාගේ ආදරය වෙන කෙනෙක් එක්ක යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා හෝ ඔයාව මග අරිනවා වෙන්න පුළුවන්. ඔයාට කතා කරන එක අඩු කරනවා වෙන්න පුළුවන්. සමහර විට මේ වෙනකොට ඔයා ආදරය කරන කෙනා වෙන කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා කියලා ඔයාට දැනিলা තියෙනවා වෙන්න පුළුවන්. සමහර විට ඔයා ඒ පිළිබඳව දන්නවා වෙන්නත් පුළුවන්. ඔයා ආදරය කරන කෙනෙක් වුණත් විවාහයක් ඇතුලේ ඉඳන් වෙන කෙනෙක්ට ආදරය කරත් විවාහය ඇතුලේ ඉන්නකොට ඔයාගේ ස්වාමි පුරුෂයා භාර්යාව ගැන වෙන්න පුළුවන්. මේ මොනයම් වූ අවස්ථාවකදී වුණත් ඔයා හිතනවා නම් මේ කෙනා ඔයාගෙන් වෙන් වෙලා වෙන කෙනෙක් එක්ක ඉන්නවා කියන එක නැත්තම් වෙන කෙනෙක්ට ආදරය කරනවාද කියන එක ගැන සැක සංකාවක් තියෙනවා නම් මෙන්න මේ දේවල් වලට උත්තර දෙන්න තමයි මම මේ රීඩින් එක ඕගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් මේ රීඩින් එක මම කරන්න බලාපොරොත්තු වෙන්නේ කලෙක්ටිව් රීඩින් එකක් විදිහට. මම මේ කියන කාරණාවන් වලින් එකම කාරණාවක් හරි ඔයාට ගැලපෙනවා නම් එකම සයින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් මේ රීඩින් එක අවසානය වෙනකම් ඔයාට බලන්න පුළුවන්. මේක ඔයාට ගොඩක්ම ඇකියුරේට් වෙනවා. හොඳයි. අංක 1. ඔයා ඇඳගෙන ඉන්න ඇඳුම හෝ පැළඳුමක රතු, රෝස, තැඹිලි, නිල්, කොළ, දම් යන වර්ණයන් අන්තර්ගත වෙනවා නම් හෝ ඔයාගේ මේ වෙනකොට ඔයා ඇඳගෙන ඉන්න ඇඳුමකට අමතරව තියෙන සෙරප්පු දෙකක් වෙන්න පුළුවන්, සපත්තු දෙකක් වෙන්න පුළුවන්, හැට් එකක් වෙන්න පුළුවන්. පැළඳුමක හෝ ළඟ තියෙන භාණ්ඩයක රතු, තැඹිලි, කහ, නිල්, කොළ, දුඹුරු, කළු, සුදු, ගෝල්ඩ් සහ සිල්වර් කලර් එක අන්තර්ගත වෙනවා නම් මේ රීඩින් එක ඔයාට අදාළයි. අවසානයේ වෙනකම්ම ඔයාට බලන්න පුළුවන්. ඒ වගේම ඔයා කැමති වර්ණ බවට පත් වෙනවා නම් මම මේ කියන කලර්ස් ඔයා කැමති වර්ණ බවට පත් වෙනවා නම් ඔයාට මේ රීඩින් එක අදාළයි. අලු පාට, කහ පාට, කොළ පාට, දුඹුරු පාට, මෙරූන් පාට, ක්‍රීම් පාට, ලා නිල් පාට, ලා රතු පාට කියන වර්ණ ඔයා කැමති වර්ණයක් බවට පත් වෙනවා නම් මේ රීඩින් එක ඔයාට අවසානය වෙනකම්ම බලන්න පුළුවන්. ඊට අමතරව අනෙත් කාරණාව තමයි ඔයාගේ උපන්දිනය 1 3 14 16 17 19 21 25 28 29 30 කියන දවස්වලට ඇතුළත් වෙනවා නම් ඔයාට මේ රීඩින් එක අදාළයි. අවසානය වෙනකම්ම බලන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ උපන් මාසය ජනවාරි, පෙබරවාරි, අප්‍රේල්, ජුනි, ජූලි, සැප්තැම්බර්, ඔක්තෝබර් කියන මාසවලට අයිති වෙනවා නම් ඔයාට මේ රීඩින් එක අවසානය වෙනකම්ම බලන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ නිවසේ සුරතල් සතුන් නැති කරනවා නම් ඔයාට මේ රීඩින් එක අවසානය දක්වාම බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා යුරෝපීය රටක වාසය කරන කෙනෙක් නම් යුරෝපීය රටක රැකියාවක හෝ අධ්‍යාපනයේ නිරත කෙනෙක් නම් ඔයාට මේ රීඩින් එක අවසානය වෙනකම්ම බලන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂම කාරණාවක් තියෙනවා. මේ ගෙවුණු සතිය ඇතුළත ඔයා ශිව දෙවියන්ව, ගණ දෙවියන්ව, සරස්වතී දෙවියන්ව සිහිනෙන් හෝ දැක තිබුණා නම්, සිහිනෙන් ඔයාට පෙන්눔 කරා නම්, නැත්නම් මේ පිළිබඳ භක්තියක් ඔයාගේ හිතෙහි නිරන්තරයෙන් ඇති වුණා නම් ඔයාට මේ රීඩින් එක අවසානය දක්වාම බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ගෙවුණු කාලය ඇතුළත ඔයා වෙනුවෙන්ම, ඒ කියන්නේ ඔයාගේ ගෙදර හෝ පවුල හෝ වෙනත් අයෙක් වෙනුවෙන් නෙමෙයි, ඔයා වෙනුවෙන්ම කියලා හිතලා යම්කිසි වටිනා දෙයක් මිලදී ගත්තනම්, ඔයා වෙනුවෙන්ම යම්කිසි දෙයක් මිලදී ගත්තනම් ඔයාගේ සුබසිද්ධිය වෙනුවෙන් ලස්සන වෙන්න පුළුවන්, නැත්තම් ඇඳුම් පැළඳුමක් වෙන්න පුළුවන්, මොනවා හරි දෙයක් ඔයා වෙනුවෙන් කරගත්තනම් මේ රීඩින් එක ඔයාට අදාළයි. අවසානය වෙනකම් බලන්න පුළුවන්. මේක ටිකක් වටින දෙයක් වෙන්න ඕන. මම මෙතනදී අදහස් කරන්නේ තමන් ගැන හිතලා තමන් වෙනුවෙන් දෙයක් කරගන්නවා කියන එක. හරි? ඒ වගේම තමයි ඔයා මූල්‍ය ශාස්ත්‍රයේ රැකියාවක නියුක්තව සිටිනවා නම්, මූල්‍ය ශාස්ත්‍රයේ රැකියාවක් නම් ඔයා කරන්නේ හෝ ඔයා ගෘහණියක් නම් ඔයාට මේ රීඩින් එක අවසානය දක්වාම බලන්න පුළුවන්.
ඒ වගේම තමයි ඔයා මීන, කුම්භ, මිථුන, තුලා, වෘෂභ කියන ලග්නවලට අයත් නම් ඔයාට මේ රීඩින් එක අවසානය දක්වාම බලන්න පුළුවන්. අනෙත් කාරණාව තමයි ඔයා නිවසෙන් පරිබාහිරව තනිවම ජීවත් වෙනවා නම් මේ වෙනකොට විවාහයක් ඇතුලේ ඉඳලා සෙපරේට් වෙලා හෝ එහෙම නැත්නම් විවාහයක් නැතිව විවාහයකට නොගිහින් තනිව ජීවත් වෙන කෙනෙක් නම් හැබැයි නිවසෙන් පරිබාහිරව තනිව නම් ජීවත් වෙන්නේ ඔයාට මේ රීඩින් එක අවසානය දක්වාම බලන්න පුළුවන්. හොඳයි මේ කාරණාවලින් එකක් හෝ ඔයාට අදාළ වෙනවා නම් මේ සයින්ස් වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් මේ රීඩින් එකේ අවසානය වෙනකම්ම බලන්න. මේක ඔයාට ගොඩක්ම ඇකියුරේට් වෙන වගේම ඔයාගේ ජීවිතයට ගොඩක්ම වැදගත් වෙන රීඩින් එකක් බවට පත් වෙනවා කියන එක නොඅනුමානයි. හොඳයි රීඩින් එකට යන්න කලින් මම පුංචි මතක් කිරීමක් කරන්න කැමතියි. ඔයාටත් පුළුවන් ඔයාගේ තියෙන ඕනම ප්‍රශ්නයකට ඕනම ගැටලුවකට මාත් එක්ක සම්බන්ධ වෙලා පර්සනල් රීඩින් එකක් අරගන්න. ඒ විස්තර නිවැරදිව නියමාකාරව ඔයාට දැනගන්න හැකියාව ලැබෙනවා. ප්‍රශ්නවලට නිශ්චිතව උත්තර ඔයාට ලැබෙනවා. ඔයාට ගන්න අවශ්‍ය වෙන තීන්දුව තීරණය ගන්න හැකි වෙන පරිදි ඔයාට ඒ අවශ්‍ය තොරතුරු ටික සියල්ලම අනාගතයේ වෙන්න පුළුවන් තොරතුරු ටික සහ වර්තමාන මොහොතේදී ගන්න ඕන තීන්දුව තීරණ මොනවද කියන එක ගැන ඔයාට උපදෙස් ලැබෙනවා. වගේම ඔයාට පුළුවන් ඔයාගේ අනාගතය, පෞල් ජීවිතය, ආර්ථික තත්ත්වය, ආදරය, එතනින් ඉස්සරහට ගිහිල්ලා එන්න තියෙන චැලෙන්ජස් මොනවද, කර්මඵල මොනවද, එන්න තියෙන චැලෙන්ජස් වලට මුහුණ දෙන්න ඕන කොහොමද, මේ කර්මඵල වගේ තත්ත්වයන් කොහොමද අවම කරගන්න ඕන, මොනවද කරන්න ඕන, මේ සියලුම දේවල් කතා කරනවා පර්සනල් රීඩින් එකක් ඇතුළේදී. මම මේකට අංක විද්‍යාව උපයෝගී කරගන්නවා, වර්ණ විද්‍යාව උපයෝගී කරගන්නවා, ජ්‍යෝතිෂ්‍ය උපයෝගී කරගන්නවා, ටැරොට් කාඩ්ස් උපයෝගී කරගන්නවා. මේ ආකාර සියල්ලම උපයෝගී කරගෙන ඉතාමත් නිර්වද්‍යම ආකාරයට ඔයාට ඔයාගේ රීඩින් එක ලබා දෙනවා. පැයක් පුරාවට කරන ඔන්ලයින් සෙෂන් එකක් විදිහට තමයි මේක ඇරේන්ජ් කරලා තියෙන්නේ. එතකොට හොඳට කාලය තියෙනවා, අවශ්‍ය සියලුම දේවල් කතා කරනවා. ඔයාට අවශ්‍ය නම් ඔයාට පුළුවන් පර්සනල් රීඩින් එකකට සම්බන්ධ වෙන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ඒ වගේම ඔයා තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම අපිව subscribe කරන්න. මේ නාලිකාව ඔස්සේ ඔයාගේ ජීවිතයට වැදගත් වෙන ගොඩක් දේවල්, දැනුමට වැදගත් වෙන දේවල් පවා මම මේ නාලිකාවෙන් ඔයාට සමීප කරනවා. ඉතින් දැන්ම අපිව subscribe කරලා තියාගන්න. ඒක ඔයාට ගොඩක් වටිනවා. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්න දැන්මම. මේ වීඩියෝ එකේදී ඔයාට අදාළව කියවෙන දේවල් ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. හොඳයි එහෙනම් අපි ඉක්මනටම යමු රීඩින් එකට. හරි මුලින්ම ඔයා කිසිම දවසක විවාහ නොවුණු කෙනෙක් නම්, විවාහයකට යන්න අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම්, සම්බන්ධතාවයක් කවුරු එක්ක හරි තියෙනවා නම්, සම්බන්ධතාවයක නම් ඉන්නේ, ඒ කෙනා ගැන නම් ඔයා මේ වෙනකොට හිතාගෙන ඉන්නේ. එයා ගැන නම් ඔයාට දැනගන්න අවශ්‍ය වෙන්නේ මම මේ කියන්නේ පුද්ගලයා සම්බන්ධව. හරි මුලින්ම මේ කෙනා මම මුලින්ම කියන්න ඕන මේ කෙනා මේ වෙනකොට ඉන්නේ අස්තිර අදහසක. ඒ කියන්නේ මෙයා ඔයා එක්ක විවාහයකට යනවා කියන ස්ථිරතාවයක නැහැ. එයා සමහර විට ඔයාට කියනවා වෙන්න පුළුවන් විවාහයකට යනවා කියලා මුලින් කිව්වා වෙන්න පුළුවන්. විවාහයකට සූදානම් වෙමු කියලා කතා වෙලා ඉන්දියා වෙන්න පුළුවන්. හැබැයි එයා තුල ඒ වගේ ස්ථිර අදහසක් නැහැ. මොකද මේ වෙනකොට මෙයා ඉන්නේ තමන්ගේ තියෙන අරමුණුත් එක්ක. මේ කෙනාට ජීවිතය පිළිබඳ ලොකු ගමනක් යන්න බලාපොරොත්තුවක් තියෙනවා. එයාට තියෙනවා එයාගේ අරමුණු. එයාට තියෙනවා එයාගේ දියුණුව පිළිබඳව හිතන්න. මේ කෙනා ටිකක් ආත්මාර්ථකාමී කෙනෙක්. මෙයාට මෙයාගේ ජීවිතයේ දියුණුව ගැන තමයි මෙයා හිතන්නේ. එතකොට ඒ නිසා මෙයා හිතනවා මේ කාලයේදී මේ විවාහයකට යනවා කියන එක නැත්තම් මේ සම්බන්ධතාවය ලොකු බැඳීමක් බවට පරිවර්තනය කරගෙන තවදුරටත් අරගෙන යනවා කියන එක ගැන මෙයා තාම හිතනවා. මෙයා එහෙම දෙගිඩියාවක තමයි ඉන්නේ. ඒ වගේම මේ කෙනා බොහෝ විට මේ කාල සීමාවේදී ඉතාමත් කාර්යබහුලව මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මෙයා තමන්ගේ අරමුණු වලට යනකොට කිසිම දෙයක් බාධාවන් කරගන්න කැමති කෙනෙක් නම් නෙවෙයි. එයාගේ අරමුණු වලට යනකොට යම්කිසි දෙයක් බාධාවන් විදිහට එයාට දැනෙනවා නම් එයා ඒ දේවල් ඉවත් කරලා තමයි යන්නේ. හැබැයි මේ කෙනා වෙනත් සම්බන්ධතාවලට යොමු වෙන්න තියෙන ඉඩකඩකුත් මේක ඇතුලේ පෙන්නනවා. එහෙම නැහැ කියන්නේ නැහැ. බොහෝ විට මේ කෙනා ඔයාව කාලාන්තරයක් තිස්සේ දන්න කෙනෙක් වෙන්න තියෙන ඉඩකඩ තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන්
ඒ කියන්නේ ගොඩ කාලයක් තිස්සේ ඔය දෙන්නා තුල දැන හැඳුනුම්කම තියාගෙන ඇවිල්ලා ඊට පස්සේ ආදර සම්බන්ධතාවයක් ඇති වෙච්ච දෙන්නෙක් වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. ඇතැම් විට හම්බුවක් විදියට හමු වෙන්නත් පුළුවන්. මම එහෙම නැහැ කියන්නේ නැහැ. හැබැයි බොහෝ අවස්ථාවන් වලදී තියෙන්නේ දන්න කියන කෙනෙක් විදිහට ඔයාගේ ජීවිතයට ආපු කෙනෙක් කියන එක. මේ කෙනා මේ සියලුම දේවල් හරිම සරලව ගන්න කෙනෙක් විදිහට තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ හරි විනෝදයෙන් ඉන්න කැමති කෙනෙක්. hina වෙලා කතා කරලා ඕන කෙනෙක් එක්ක ආශ්‍රය කරලා වෙනත් විරුද්ධ ලිංගිකයන් එක්ක ආශ්‍රය කරන්න කැමති කෙනෙක්, කතා බහ කරන්න කැමති කෙනෙක්. ඉතින් ඒ ගතිය නිසා සමහර විට ඔයාගේ හිත ඇතුලේ මෙයාගේ හැසිරීමේ වෙනසක් කියන දේ නිකන් සැකයක් විදිහට ඔයාගේ හිතේ තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි එහෙම එයා අනිත් අයත් එක්ක කතා කරා කියලා ඔයා හිතන්න එපා එයා ඔයාට වංචාවක් කරනවා කියලා. ඒක ඒ විදිහේ දෙයක් වෙන්න තියෙන ඉඩකඩ නැහැ. මොකද මෙයා වෙන සම්බන්ධතාවයකට ගියත් ඒකත් අස්තිරයි. මේ කෙනා සම්බන්ධතාවයන් ස්ථිර කරගෙන යන්න කැමති කෙනෙක් නෙවෙයි. අර අහේතුකව දෙයක් නවත්තන්න කැමති කෙනෙකුත් නෙවෙයි. අහේතුකව. ඒ කියන්නේ කිසිම හේතුවක් නැතුව සම්බන්ධතාවයන් නතර කරලා දාලා යන කෙනෙකුත් නෙවෙයි. එක්කෝ අනිවාර්යයෙන්ම ඔයාගෙන් විශාල අඩුපාඩුවක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් එයාගේ ගෙදරින් අම්මා තාත්තා වෙන්න පුළුවන්, නෑදෑයෝ වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්. මෙයාගේ තිබුණු කලින් සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. මෙයාව කන්ට්‍රෝල් කරනවා. අන්න ඒ බලපෑම මෙයාට එල්ල වෙලා තියෙනවා මේ කාල සීමාවේදී. ඒක නිසා තමයි එයා වැඩි ඔයා එක්ක කන්ටැක්ට් වෙන්නේ නැත්තේ. කන්ටැක්ට් වුණත් හරියට අර ඉස්සර වගේ ඔයාට දැනෙන්න කතා කරන්නේ ආදරය කරන්නේ නැත්තේ. මග හරින්නේ. අන්න ඒ නිසා වෙන්න තමයි ඉඩකඩ තියෙන්නේ. හැබැයි මේ සම්බන්ධතාවයේදී ඔයා ඊටාම දක්ෂ කෙනෙක් බවට පත් වුණොත්, ඔයා හොඳ බුද්ධිමත්ව කටයුතු කරන කෙනෙක් වුණොත්, ඔයා ඉවසීමෙන් කටයුතු කරන කෙනෙක් වුණොත්, ඔයා ප්‍රඥාවෙන් ප්‍රශ්න දිහා බලන කෙනෙක් වුණොත්, හිතේ අනිසි සැකය ඇති කරගන්න නැතුව යන්න පුළුවන් කෙනෙක් වුණොත්, ඔයාට මේක විවාහයක් දක්වා අරගෙන යන්න පුළුවන්. මේ කෙනා එක්ක කතා කරලා ප්‍රශ්න විසඳගෙන යන්න පුළුවන්. ඒ දක්ෂතාවය ඔයා සතුව තියෙන කාරණයක් කියන එක මම ඔයාට මතක් කරනවා. හොඳයි. ඔයා විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ඔයා විමසන්නේ, ඔයා හිතන්නේ ඔයාගේ ස්වාමි පුරුෂයා හෝ බිරිඳ ගැන නම් මෙන්න මම ඒ පුද්ගලයා ගැන තමයි දැන් කියන්න හදන්නේ. ඔයා යම් කිසි සැකයක ඉන්නවා නම් මේ කෙනාට වෙනත් සම්බන්ධතාවයක් තියෙනවා කියලා මේ මාර්තු 29න් පස්සේ ඉදිරි මාස 3ක් ඇතුළත ඒ කාරණාව පිළිබඳව නිශ්චිතවම ඔයාට පෙන්눔 කරනවා. විශ්වයෙන් ඔයාට පෙන්눔 කරනවා, ස්වභාව ධර්මයෙන් ඔයාට පෙන්눔 කරනවා. ඒ සැකය ඔයාට දුරු වෙනවා. ඒ කියන්නේ මම මේ කියන්නේ වෙනස් සම්බන්ධතාවයක් එයාට තියෙනවා නම් ඒක පිළිබඳ ඔයාටම ඇත්තටම පෙන්눔 කරනවා. ඒක පිළිබඳ සැකයක් නම් ඔයාට තියෙන්නේ. හරිද? විශේෂයෙන්ම මේ කෙනා ඔලු දෙකකින් වැඩ කරන කෙනෙක්. හොඳට මතක තියාගන්න. බොහෝ අවස්ථාවන් වලදී මේ කෙනා ඉතා සූක්ෂම කෙනෙක්. පෙන්නන දේ නෙවෙයි ඇතුළත තියෙන්නේ, ඇතුළත තියෙන දේ නෙවෙයි පෙන්වන්නේ වගේ ගති ලක්ෂණ මේ කෙනා එක්ක තියෙනවා. මේ කෙනා ඉතා ඉක්මනින් රැවටෙන කෙනෙක්. හරිද? සූක්ෂම ගතිය තිබුණට කවුරු හරි ආදරෙන් කතා කරොත්, විශ්වාසවන්ත භාවය රැකෙන විදිහට කතා කරොත් මේ කෙනා ඉක්මනට රැවටෙන්න ඉඩ කඩ තියෙන කෙනෙක්. අමාරුවේ වැටෙන්න පුළුවන් කෙනෙක්. ඒක නවත්ත ගන්න පුළුවන්, එයාව කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ඔයාටම තමයි. ඔයා ටිකක් වැඩිපුර මෙයා ගැන හොයන්න බලන්න ඕන. හැබැයි මේ ඉදිරි කාලයේදී මම කිව්වා වගේ මාර්තු 29න් පස්සේ ඔයාගේ හිතේ සැකයක් තිබුණා නම් ඒක දුරු වෙනවා. හැබැයි මේ ඔයා ටිකක් මෙයාව ෆලෝ කරන්න ඕන. එතනින් පස්සේ වුණත් දිගින් දිගටම වෙනත් දේවල් වලට යොමු වෙන්න ඉඩ කඩ තියෙන කෙනෙක් නිසා. මෙයාට මම මෙහෙම දෙයක් කියන්නම්. මෙයාට විවාහයේ අවංක භාවය, විශ්වාසනීය භාවය නිවැරදිව 100%ක්ම ආරක්ෂා කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. නොසඟවන ප්‍රමාණය, গুপ্ত බව කියන දේ වැඩි. ඔයාට පෙන්නන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ හිතේ මෙයා නොකියන දේවල් ගොඩක් තියෙනවා. එයාගේ රහස් ගොඩක් තියෙනවා. ඒ හැම දෙයක්ම ඔයාට කියන කෙනෙක් නම් නෙවෙයි. මෙයා මේ වෙනකොට විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් අන්න එතනදී ඔයා ගොඩක් අසරණ වෙලා ඇති. ඔයාට මේ තොරතුරු දැනගන්න බැරුව ඇති. ඒ කෙනා එහෙම සම්බන්ධතාවයක ඉන්නවා කියලා නිශ්චිතවම දන්නවත් ඇති. ඇතැම් විට ඒක ඔයාට ඇතැම් විට දැනිලා ඇති. එහෙම සම්බන්ධතාවයක ඉන්නවා කියන එක. හැබැයි මම ඔයාට කියන්න ඕන මේ කෙනාට ස්ථිර අදහසක් නැහැ. ඒ අලුතෙන් තියෙන සම්බන්ධයත් එක්ක දීර්ඝ ගමනක් යන්න. ඒක බොහොම తాවකාලික සම්බන්ධතාවයක් බවට පත් වෙනවා. මොකද අවසාන වශයෙන්ම මේ කෙනා බැඳෙන්නේ ඔයා සමග. ඔයත් එක්ක තමයි බැඳෙන්නේ.
ඩිවෝස් එකකට යන්න ඇප්ලයි කරලා තිබුණත් ඔයාගෙන් වෙන් වෙනවා කියන ස්ථිර අදහසේ හිටියත් නැවත මවුරුවටට නැවත මාතෘභූමියට පැමිණීම පිළිබඳව ප්‍රශ්නයක් තිබුණත් මේ කෙනා අවසාන වශයෙන් ඔයත් එක්ක තමයි බැඳෙන්නේ අවසාන කාලයේදී ජීවත් වෙන්නේ ඔයත් එක්ක මොකද මේ කෙනාට අර తాවකාලික තත්වයන් උඩ මේ කෙනාගේ සිතුවිලි වෙනස් වෙනවා මෙයා චංචල කෙනෙක්නේ මේ කෙනා අනිවාර්යයෙන්ම චංචල කෙනෙක් එතකොට తాවකාලික තත්වයන් උඩදී සිතුවිලි වෙනස් වුණත් අනිවාර්යෙන්ම අවසානය දක්වා රැඳෙන්න ඔයා සමග මොකද මෙයා කොහොම නමුත් පවුලට ලැබියාවක් තියෙන කෙනෙක් දරුවන්ට පවුලට ලැබියාවක් තියෙන කෙනෙක් දරුවන්ට පවුලට උදව් උපකාර යුතුයකම් ඉෂ්ට කරන කෙනෙක් ඒ නිසා ඒක මග හැරෙන්නේ නැහැ කියන එක මට විශ්වාසයෙන් කියන්න පුළුවන් අනිත් කාරණාව මෙතනදී මේ කෙනා බොහෝ විට ඔයා සමග බැඳිලා ඉන්නේ තියෙන අයිතීන් තහවුරු කරගන්න ඒක මතක තියාගන්න මෙයාට වෙනත් දේවල් වලට යන්න ඕන තරම් අවස්ථාවන් තියෙනවා යන්න තියෙන ඉඩ කඩ තියෙනවා සම්බන්ධතාවයන් වල ඉන්න පුළුවන් හැබැයි එයා ඉන්නේ ඔයාගෙන් ලැබෙන දෙයක් නිසා මොකද යාට ඔයාගෙන් අත්වෙන වාසියක් නිසා තමයි මේ වෙනකොට ඔයා ළඟ රැඳිලා ඉන්න කියන දේ මම කියනවා ඒක ඉඩ කඩම් වෙන්න පුළුවන් දීපල වෙන්න පුළුවන් ආර්ථික වශයෙන් තියෙන වාසියක් නිසා වෙන්න පුළුවන් ඔයා ළඟ රැඳිලා ඉන්නේ මෙන්න මේ හේතුව නිසා කියන දේත් මට කියන්න පුළුවන් හැබැයි ස්ථිරවම මම කියන්නේ නැහැ මෙයා එයා එක්ක අනිත් කෙනෙක් එක්ක ජීවත් වෙනවා කියන දේ හෝ එහෙම යනවා කියන එක හැබැයි මෙයා ආත්මාර්ථකාමී කෙනෙක් නිසා මෙයාට මෙයාගේ ගමන ගැන තදින් මෙයා හිතන නිසා මෙයාගේ ජීවිතයේ දියුණුව ගැන හිතන නිසා ඊටා සරලව ජීවත් මේ ඊටා සරලව මුදල් හොයන්න කැමති කෙනෙක් මෙයා ලොකුවට මහන්සි වෙන්න කැමති කෙනෙකුත් නෙමෙයි සමහර වෙලාවට ඒ නිසා අර ඒ වාසිය ගන්න ඔයා එක්ක ඉන්නවා කියන ඉඩකඩ පෙන්눔 කරනවා හැබැයි මේක තරම් හානියක් නැහැ ඔයාට. ඒ කියන්නේ ඔයාට අවඩක් වෙන්නේ නැහැ. මොකද එයා ඔයා සමග රැඳෙනවා. දැන් තියෙන සම්බන්ධතාවයන් ස්ථිර බවට පමුණවා ගන්නෙ නැහැ. ඒවා විවාහයක් දක්වා අරගෙන යන්න කිසිම හේතුවක් නැහැ. ඔයා තවදුරටත් මෙයා සමග ලං වුණොත්, ඊටා හොඳින් ආදරය කරන්න ගත්තොත් දෙදෙනා මේ කෙනා ඔයාට ලං වෙනවා. ඔයා සමග ඉන්නවා. ඔයාට ආදරය කරනවා. ඔයාගේ වමනා එපාකම් හොයලා බලනවා. මේ ලිංගික සම්බන්ධතාවයන් උනත් ඉතාමත් හොඳින් සිද්ධ වෙනවා ඒ නිසා මේ කිසිම විදිහක බයක් තියාගන්න එපා අනාගතය සම්බන්ධව හරිද මොකද එහෙම ලේසියෙන් අතෑරලා දාලා යන්න හදන කෙනෙක් නෙවෙයි తాවකාලික සම්බන්ධතාවයන් තමයි මෙයාට තියෙන්න පුළුවන් ඉතින් මේ දේවල් ඇතැම් විට යම් යම් ප්‍රමාණයන්ගෙන් වෙනස් වෙනවා. මේවා හරියටම දැනගන්න නම් ඔයාට පර්සනල් රීඩින් එකක් ඇතුළට ඇවිල්ලා මේ කාරණා ගැන දැනගන්න පුළුවන්. මෙයා ඇතුළත තියෙන ග්‍රහ පිහිටීම් එක්ක මෙයාවට ක්‍රියාත්මක වෙන කර්ම ශක්තියින් එක්ක මේ දේවල් ඇතැම් විට ගොඩක් දුරට වෙනස් වෙන්නත් පුළුවන්. මේක පොදුවේ ගේන රීඩින් එකක් නිසා තමයි මම මේ කාරණාවන් පොදුවේ අදාළ වෙන විදිහට කියන්නේ. හොඳයි. ඔයා විවාහ වෙලා විවාහයකින් ඉවත් වෙලා හෝ ඒ කියන්නේ ඩිවෝස් වෙලා හෝ නැත්නම් සෙපරේට් වෙලා හෝ නැත්නම් එකම ගෙදරක හිතින් වෙන් වෙලා දෙදෙනෙක් විදිහට ජීවත් වෙනවා නම් මම ඔයාට කියන්නේ මේ වෙලාවේදී ඔයා වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා නම් ඔයා මේ අහන්නේ ඒ කෙනා ගැන නම් ස්ථිරවම මම මේ කියන්න හදන්නේ ඒ කෙනා සම්බන්ධව අනිවාර්යයෙන්ම මේ කෙනා ඔයා ගැන හොඳට හොයලා බලනවා. ඔයාගේ හිත හදන්න උත්සාහ කරන්නේ මේ කෙනා. තියෙන ප්‍රශ්නයෙන් ඔයාව මුදවා ගන්න උත්සාහ කරන්නේ මේ කෙනා. මේ කෙනාගේ වචන හරිම ප්‍රබලයි. ඒ වගේම මේ කෙනා කතා කරනකොට ඔයාට මුළු ලෝකයක් ඔයා ගාව තියෙනවා වගේ දැනෙනවා ඇති. මේ කෙනා කතා නොකරොත් නැත්තම් මේ කෙනා හමු නොවුනොත් ඔයාට නිකන් ඔයාගේ ජීවිතේ නැතුව යනවා වගේ තේරෙනවා ඇති. ඒ තරම්ම ඔයාට දැනෙනම ආදරයක් තමයි මේ කෙනාගෙන් ඔයාට ලැබෙන්නේ. මේ කෙනා ඔයාගේ සෝල්මේට් කෙනෙක් හෝ ට්වින්ස් ෆ්ලේම් කෙනෙක් වෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. මම ස්ථිරවම කියන්නේ නැහැ. එහෙම ඉඩකඩක් තියෙනවා. ඒක හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ පර්සනල් රීඩින් එකක් ඇතුළේදී. මෙයා ඔයාගේ සෝල්මේට් කෙනෙක්ද, ට්වින්ස් ෆ්ලේම් කෙනෙක්ද, ඒක කොහොමද කියන එක ඒකත් එක්ක දේවල් ගොඩාක් දුරට වෙනස් වෙනවා. මේ සම්බන්ධතාවයේ තියෙන දේවල් ඒක පර්සනල් රීඩින් එකක් ඇතුළේදී ඔයාට දැනගන්න පුළුවන්. හරි. මේ අවස්ථාවේදී නම් මේ කෙනා තුල තියෙන්නේ ස්ථිර ආදරයක් ඔයා කෙරෙහි. හරිද? ඔයාට බලපවත්වන්නේ ස්ථිර ආදරයක්. හැබැයි තවත් ආදර සම්බන්ධතා ගණනාවක් පසු කරගෙන ආපු කෙනෙක් මෙයා. විවාහ වෙලා ඉන්නත් තියෙන ඉඩකඩ තියෙනවා. විවාහ වෙලා ඒවැ දරුවෝ ඉන්නත් පුළුවන්. හැබැයි
තව සම්බන්ධතා ගණනාවක් පහු කරගෙන ආවත් මේ වෙලාවේ ඔයා එක්ක ඉන්නේ ස්ථිර සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අරමුණින්. ඇතැම් විට මේක විවාහයක් දක්වා පවත්වාගෙන යන්න ඕන කියන අරමුණින් ඉන්නේ. සමහර විට විවාහයකට යන්න ඔය දෙන්න අතර තියෙන සාකච්ඡාවේදී අකමැති වෙන්න පුළුවන්. නැත්තම් ඔය දෙන්න අතර තියෙන වයස් පරතරය නිසා ඒක නොගැලපෙන්න පුළුවන්. සමහර විට ඒකට ඔය දෙන්නම අකමැති වෙන්න පුළුවන්. හැබැයි ස්ථිරවම මම කිව්වොත් මේ සම්බන්ධතාවය පවත්වාගෙන යන්න ඕන කියන දැඩි උනන්දුවක් එයාගේ හිත ඇතුලේ තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මෙයාට හැබැයි මම කියන්නේ తాවකාලික සම්බන්ධතා තියෙන්න පුළුවන් කෙනෙක්. වෙනත් සම්බන්ධතාවයන් වලට යොමු වෙන්න ඉඩකඩ තියෙන කෙනෙක්. ඒ වුණාට මේ අවස්ථාවේදී ඔයත් එක්ක ඉන්න තමයි මෙයා ගොඩක්ම කැමති. මොකද ඔයා ළඟ කාලය ගත කිරීමෙන්, ඔයා එක්ක එකට ජීවත් වීමෙන් එයාට දැනෙනවා අමුතුම දෙයක්. එයාගේ ජීවිතේ නැවත එයාට ලැබුණා වගේ එයාට දැනෙනවා. ඒ නිසා මේ කෙනා එක්ක යන ගමන බොහොම සුරක්ෂිතයි කියන දේ මට කියන්න පුළුවන්. හැබැයි ඔයාගේ ලග්නවල සහ ග්‍රහචාරයන් සහ විශේෂයෙන්ම මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙන කර්මඵල තත්වයන් එක්ක ඔයා රැවටීමකට අහු වෙන්න තියෙන ඉඩ කඩක් තියෙන්න පුළුවන්. හරිද? ඒක මම කියන්නේ පර්සනල් රීඩින් එකක් ඇතුලේ බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ මාර්තු 29න් පස්සේ කාලය ඔයා ටිකක් බලන්න ඕන. තව ටිකක් වැඩිපුර මෙයා ගැන හොයන්න ඕන. යම් කිසි විදිහක ඔයාට වෙනසක් සිද්ධ වෙන්න, ඔයාට පාඩුවක් සිද්ධ වෙන්න, ඔයාව රැවටීමකට ලක් වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා මේ මාර්තු 29න් පස්සේ. ඒ නිසා ඊට කලින් පුළුවන් නම් මේ කෙනා ගැන මොනවා හරි සැකයක් ඔයාගේ හිතේ පහළ වෙලා තියෙනවා නම් ඒක මීට කලින් හොයාගන්න ඕන. මේ කාලයේදී උපරිම උත්සාහවන්ත වෙලා ඒ සම්බන්ධ කාරණාවන් හොයාගන්න උත්සාහ කරන්න. හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. එක්කෙනෙක්ට දෙදෙනෙකුට ආදරය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ වාට තියෙනවා නම්, ඒ කියන්නේ මේ කෙනා කියනවා නම් තවත් කෙනෙක් ඉන්නවා, එයා සමග තියෙන සම්බන්ධතාවයත් පවත්වාගෙන යන ගමන් ඔයා සමග සම්බන්ධතාවය පවත්වාගෙන යනවා. හැබැයි මම වැඩිපුරම ආදරය කරන්නේ ඔයාට වගේ දේවල් මේ කෙනා කියනවා නම්, ඒ වගේම මේ කෙනා ඉන්නේ ඔයාට වඩා ගොඩක් දුරස්ව නම්, ඇතැම් විට ඔයා විදේශ රටක ඉන්න පුළුවන්, මේ කෙනා වෙනත් රටක ඉන්න පුළුවන්. ඇතැම් විට ඔයා ඉන්න තැනට වඩා ගොඩාක් දුරස්තව මේ කෙනා ජීවත් වෙන්න පුළුවන්. හම්බෙන්නේ, කතා කරන්නේ, හම්බෙන්නේ ඉතාම කලාතුරකින් වෙන්න පුළුවන්. ඇතැම් විට කිසිම දවසක හම්බෙලා නැති වෙන්නත් පුළුවන්. කතා කරනවා වෙන්න පුළුවන් නිතර දෙවේලේ. සමහර විට කතා කරන්නෙත් කලාතුරකින් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තත්වයක් නම් තියෙන්නේ. මේ කෙනා ගැන විශ්වාසවන්ත භාවය මට කියන්න පුළුවන් ප්‍රමාණය තියෙන්නේ 150යි. තේරුණාද? ඒ කියන්නේ ඉතාමත් අඩු ප්‍රතිශතයකින් තමයි මේ කෙනා ගැන විශ්වාසවන්ත භාවය කියන දේ කියන්න පුළුවන්. ඒක අපිට ඇත්තටම මෙහෙමයි. පර්සනල් රීඩින් එකක් ඇතුළේදී හරියට මේ කාරණා හොයාගන්න පුළුවන්. හැබැයි දැනට මම මේ පොදුවේ කියන කාරණාවේදී මෙතන යම්කිසි මුලා වෙන තත්වයක ඉන්න පුළුවන් කියන දේ මට කියන්න පුළුවන්. අනිත් කාරණාව, ඔය දෙදෙනාටම විවාහයේ දරුවන් සිටිනවා නම්, ඔය දෙදෙනා බලාපොරොත්තු වෙනවා නම් දරුවන් එක්ක ගමනක් යන්න, මේක හරියයිද කියන දෙගිඩියාවෙන් ඉන්නවා නම්, මේක විවාහයක් ඇතුළට පැමිණීම කියන දේ යෝග්‍ය නෑ කියන දේ තමයි මම ඔයාට කියන්නේ. මේක සම්බන්ධතාවයක් විදිහට පවත්වාගෙන යෑම කිසිදු ප්‍රශ්නයක් නැහැ. සම්බන්ධතාවයක් විදිහට දීර්ඝකාලීනව පවත්වාගෙන යන්න පුළුවන්. විශ්වාසවන්ත භාවය ආරක්ෂා කරගෙන මේ සම්බන්ධතාවය ඊටාම ශක්තිමත්ව ආදරණීය විදිහට, දැනෙන විදිහට ඕගොල්ලන්ට පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි විවාහයක් ඇතුළට ආවොත් එතන ඉඳන් ක්‍රියාත්මක වෙන දේවල් වලදී ඔය දෙදෙනා ඇතුළත ප්‍රශ්න හට ගන්නවාමයි. ඒ නිසා මම කියන්නේ මේක විවාහයකට යනවා කියන එක සුදුසු නොවන බව මේක පොදුවේ කියන විග්‍රහයක්. ඒකත් මතක තියාගන්න. අනිත් කාරණාව, ඔයාට මේ කෙනා නිසා රැකවරණය ලැබෙනවා. විශේෂයෙන්ම දෙදෙනාගෙන් යැපෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ ඔයාට ආදරය සහ ආර්ථික වශයෙන් වාසියක් මේ කෙනා නිසාත් වෙනවා. ඒ කෙනාටත් ඔයා නිසා ආර්ථික වශයෙන් වාසියක් අත්පත් වෙනවා. ඒක දෙපැත්තට සමබරව තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මේ සම්බන්ධතාවය අවුරුදු 2 මාස 4කට නොවඩුව තියෙන සම්බන්ධතාවයක් නම්, හොඳට මතක තියාගන්න, මේ කාල සීමාවට නොවඩුව තියෙන සම්බන්ධතාවයක් නම් මම කියනවා මුදල් නැත්තම් උදව් උපකාර කරන්න යන්න එපා. වැඩිපුර හොයන්නේ බලන්නේ නැතුව. රැවටීමකට ලක් වෙන්න තියෙන ඉඩ කඩක් තියෙන නිසා.
හොඳයි මේ කාරණා ටික තමයි මට අද රීඩින් එකේදී ඒ සම්බන්ධව කියන්න තියෙන. ඉතාමත් කෙටියෙන් මම මේකේ අදාළම කාරණාවන් සහ කියවෙන ප්‍රධාන කාරණාවන් ගැන විතරයි කතා කරේ. ඉතින් මේකේ කියවෙන දේවල් බොහෝ දුරට ඔයාට දැනෙනවා ඇති, සමීප ඇති. හැබැයි මේ දේවල් ඇතැම් අවස්ථාවන් වලදී වෙනස් වෙන්න පුළුවන් පර්සනල් රීඩින් එකක් ඇතුළේදී. ඒ නිසා ඔයාට අවශ්‍ය නම් පර්සනල් රීඩින් එකක් ගන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ඒ වගේම තමයි මම එක දෙයක් මතක් කරන්නම් අවසාන වශයෙන්, බරපතල තීන්දුව తీරන ගන්න ඉන්නවා නම්, විශාල තීන්දුව తీරන, ජීවිතේ පරිවර්තනය කරන තීන්දුව తీරන ගන්න ඉන්නවා නම්, මේ ආදරය සහ විවාහය සම්බන්ධව මේ මාර්තු 29 වෙනිදාට කලින් ගන්න බලන්න. එතනින් පස්සේ ගන්න තීන්දුව తీරනවල යම්කිසි විදියක බලපෑම්කාරී දේවල් සිද්ධ වෙන්න පුළුවන් නිසා. හොඳයි එහෙනම් ගිහින් එන්නම්. ඔයාගේ සියලුම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ඒකාන්තයෙන් ඉෂ්ට වෙන්න, විශ්වයේ ආශිර්වාදය නිබඳව ඔබට ලැබේවා කියලා මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.